එක එක ජාතිය ටෙස්ට්ස් අපි ගොඩාක් කරලා තියෙනවා. හැබැයි ඒවල මොකක් හරි විදිහකින් ඔයගොල්ලෝගේ රිසල්ට්ස් එක අදාළ මට්ටමට වඩා වැඩි හරි අඩු හරි වුණොත් ඒකෙන් කියන්නේ ඔයාගේ ප්‍රශ්නයක් හින්දා ඒ චේන්ජ් එක වුණා කියලාද? නැත්නම් ඒකෙන් කියන්නේ ඒක ටෙස්ට් එකේ ප්‍රශ්නයක් හින්දා ඒ චේන්ජ් එක වුණා කියලා. උදාහරණයක් විදිහට හිතන්න ඔයා ගිහිල්ලා ඔයාගේ බර චෙක් කරනවා කියලා. ඉතින් ඔයා ස්කේල් එක උඩට නැගලා බර චෙක් කරාට පස්සේ ඒකෙන් අපි හිතමු කිලෝ 70ක් විතර පෙන්නවා කියලා. ඊට පස්සේ ඔයා ආයි පොඩ්ඩක් වටේ කැරකිලා විනාඩි 10කින් විතර ඇවිල්ලා ආයි ස්කේල් එක උඩට නැග්ගොත් බර දෙනවා කියලා හිතන්න 60ක් විතර කියලා. ඊට පස්සේ ආයි නිකන් ඔය වටේ කැරකිලා ආයි ඇවිල්ලා ස්කේල් එක උඩට නැගපු වෙලාවට කිලෝ 80ක් විතර පෙන්නනවා කියලා හිතන්න. දැන් ඔය විදිහට එක එක වෙලාවල් වලදී එක එක විදිහේ මිනුම් නම් ඔයාලට පෙන්වන්නේ. ඒ වගේ වෙලාවට ඔයා හිතන්නේ ඒක ඔයාගේ වැරද්දක් කියලාද? නිකන් ඔයාට හරියට බර කියව ගන්න බෑ. හරියට ඔයාට ඒකේ පෙන්වන දේ තේරුම් ගන්න බෑ. නැත්නම් ඔයා හරියට ඒ ස්කේල් එක උඩ නගින්න දන්නේ නැහැ. ඒ වගේ එකක්ද? මෙතන වෙනස් වුණේ මේ පොඩි වෙනසක් නෙමෙයි නැත්නම් කිලෝ 10ක 20ක වෙනසක්නේ. එහෙම වෙනස් වෙනකොට ඔයගොල්ලෝ කරන්නේ ඒක ඒ ස්කේල් එකේ වැරද්දක් කියලා ස්කේල් එක ඇඩ්ජස්ට් කරන එකද? නැත්නම් ස්කේල් එක අයින් කරලා අලුතෙන් ස්කේල් එකක් ගන්න එකද? නැත්නම් ඒක ඔයාගේ වැරද්දක් කියලා හිතාගන්න එකද? ඉතින් මේ වගේ තමයි අපි එක්සෑම්ස් ගැන ගත්තාම. හරි ඉස්කෝලේ එක වෙන්න පුළුවන් කොහේ හරි ඔයා ගන්න එක්සෑම් එකකදීත් ඒ එක්සෑම් එක හරිද? ඒ පේපර් එක හරියට ඔයාගේ දැනුම චෙක් කරනවාද? ඒ පේපර් එකේ ප්‍රශ්න හරියට තියෙනවද? නැත්නම් ඔයා ඒක කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක් නම් කරන්නේ ඒ කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් එක අනුව ඔයාගේ රිසල්ට් එක වෙනස් වෙනවද? ඉතින් ඔය වගේ එක එක જાතියේ දේවල් අනුව ඔයාගේ රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. හරි? අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ස්කේල් එකේ ප්‍රශ්නයක්. ඉඳ තමයි ඔයාගේ බරේ වෙනසක් වෙන්නේ. එක එක වෙලාවල් වලට එක එක විදිහේ බර පෙන්වනවා. හරි? ඔහොම පෙන්නනවා නම් ඕකට කියනවා අපි රිලයබල් රිසල්ට් එකක් දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයාගේ දැනුමේ වෙනසක් වෙලා නැත්තම් අර අපි ඉස්සෙල්ලා එක ගත්තොත් එහෙනම් ඔයාගේ බර කියන එකේ වෙනසක් වෙලා නැත්තම් හරි අපි කියන්නේ මේ දවස් 10කට 20ක පරතරයකින් නෙමෙයි මේ විනාඩි 5න් 10න් ගිහිල්ලා ස්කේල් එකට නැග්ගම ස්කේල් එකේ වෙනස්කම් පෙන්වනවා නම් ෂුවර් එකටම ස්කේල් එකේ වෙනසක් නේ ඒක එතන තියෙන්නේ. ස්කේල් එක හරියට වැඩ කරන්නේ. හරි. ඉතින් ඒ වගේ තමයි ඔයාගේ දැනුමේ වෙනසක් වෙලා නැත්තම් දැනුම එක විදිහටම නම් තියෙන්නේ. හරි. ඔයා ගිහිල්ලා ඒ පේපර් එකම ගත්තොත් ඔයාට පෙන්වන්න ඕනේ එකම ලකුණු. හරි. ඒවල පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි එක හා සමාන වෙන්න ඕනේ ලකුණු. හරි. මොකද උදේ ගිහිල්ලා පේපර් එකක් ලිව්වට පස්සේ 100න් 80ක් ඇවිල්ලා හවස ගිහිල්ලා පේපර් එක ඒ පේපර් එකම ලියපු වෙලාවට 100න් 50ක් විතර එනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කිව්වා වගේ මේකට කියන්නේ ටෙස්ට් රිලයබිලිටි කියලා. ඉතින් මේ ටෙස්ට් රිලයබිලිටි කියන එක ටෙස්ට් එකේ ගන්න ටයිම් එක අනුව එතකොට ටෙස්ට් එකේ තියෙන අයිටම්ස් නැත්තම් ඒ ප්‍රශ්න අනුව ඒත් එක්කම ඒ ටෙස්ට් එකේ රේට නැත්නම් ඒ මාක් කරන එක්කෙනා අනුව වෙනස් වෙනවා. හරි. ඉතින් ටයිම් එක අනුව කියන එක ගත්තොත් මේකට හොඳම උදාහරණය තමයි මේක ගොඩක්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණය තමයි නිකන් හිතන්න ඔයාගේ පර්සනැලිටි ටෙස්ට් එකක් කරනවා කියන්නේ. ඔයා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්ද එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ද කියලා අඳුර ගන්න හදනවා කියලා හිතන්න. හරි. ඉතින් දැන් ඔයා ගිහිල්ලා උදේ එක්සෑම් එක ලියලා ආවට පස්සේ ඔයා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියලා කියනවා. හරි. ඒ ටෙස්ට් එකෙන් ඔයා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියලා අඳුර ගන්නවා. රෑ වෙලා විතර ගිහිල්ලා ආයි නිකන් බැලුවට පස්සේ ඔයා එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් කියලා පෙන්නනවා. දැන් ටෙස්ට් එකෙන් හරි දෙයද දෙන්නේ? ඈ නිකන් අර අපි කියන්නේ මල්ටිපල් පර්සනැලිටි ඩිසෝඩර්ස් කියලා දිනන කියන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පර්සනැලිටි එකේ වෙනසක් කියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් තමුන්ගේ පර්සනැලිටි එක තමුන් ඉන්ට්‍රෝවර්ට් නම් තමුන් ඉන්ට්‍රෝවර්ට්. තමුන් එක්ස්ට්‍රෝවර්ට් නම් තමුන් එක්ස්ට්‍රෝවර්ට්. ඉතින් මේ වගේ ටෙස්ට් එක රිලයබල් රිසල්ට් එකක් ඔයාගේ දෙනවා නම් ඒ ටෙස්ට් එක හොඳ එකක්. හරි. ටයිම් එකත් එක්ක රිලයබල් රිසල්ට්ස් දෙන්න ඕන. ඉතින් අනිත් රිලයබිලිටි එක තමයි ටෙස්ට් එකේ ප්‍රශ්න අනුව මේ ටෙස්ට්ස් රිලයබල් වෙන්න ඕන. ඉතින් මේකට උදාහරණයක් විදිහට හිතන්න ළමයි කොපි කරනවා කියලා අපි පේපර් දෙකක් දෙනවා කියලා. පේපර් වර්ග දෙකක් දෙනවා. හැබැයි දෙකෙන්ම එකම දේනේ චෙක් කරන්න ඕනේ. හරි. දැන් එක්කෙනෙක්ට එක සෙට් එකකට ගොඩක් අමාරු පේපර් එකක් දීලා අනිත් සෙට් එකට
ලේසි පේපර එකක් දීලා එහෙම ටෙස් කරොත් වැරදි හරි එකන් එක්කෙනෙක්ගෙන් හවුවොත් එකතු කිරීම ගැන අහනවන අනිත්තකනුත් එකතු කිරීම ගැනම තම යහන්න නැතු මේ එකකින් එකතු කිරීම හල අනිත්තකෙන් මේ වැඩි කිරීම හල වැඩන්න එතකොට දෙක පෙනක්ස් හරි එකින් බලන්න වර්ග දෙගන්න ඉතින් මේ වගේ වර්ග දෙකකින් දෙනකොට හරි එකම රිලායබිලිට එක එන විදිහට කියන්නේ එක ළමයෙක් ඇවිල්ලා ටෙස් දෙකක් තියෙනනම් එකක් ගත්තහම එන ලකුණු වලට සමාන ලකුණක් දෙවනික ගත්තාමත් එන්ඩෝන එතකොට තමයි ඇතමර දැනුම කියන එක මැනි හරි ඉති ඒකට අරමං ඉස්සල්ල කියපු උදාහරණ ගණ්ඩත් පුළුව අරිනිකං ඔයා එක්සෑම් හෝල්ලගේ කොතනද වාඩි වෙලායි මොකද එක තැනක වාඩි වෙලා හිටියාම එතන හරි ෆෑන් එකක් කැරගෙන උඩ ඔයා හිම්බිරිස්ස හැදිලා ආවගල හිතන්න හරි දැන් ෆෑන් එක කරගෙද්දි ඔයාගෙන හය ලොක්ලා දැන් ඔයා ඇතනම් ෆුල් අවුල්ලලයි දැනුම චෙක් කරන එක කෙසේතත් ඔයා කොච්චර ඉවසීමකින් ඒපරක ලියනවාද කොච්චර ඔයාගේ මේ ලෙඩේ ගානට බැලස් කරගෙන එක්ෂෑමික ලියනවද ගෙනක මෙතැන නිකන් චෙක්කර හරි මොකද ඒ තනයි නැතු ඔය වෙන හොල්ලකට තිබොත්තම සමල්ලට ඔය ලකුණු වැඩි ලවෙන හරි ඉතින් එතකට ආයි ඔහොම ප්‍රශ්න වෙනවන ආයි රිලාබිලිටිගේ ප්‍රශ්න ඉතින් මේකට තව උදාහරණයක් දිට අපි අර ඉස්සල කතා කරපු කම්පියුට බේස් ඩෙක්ෂම්ස් ගන්න ඉතින් කම්පියට බේස් එක්ෂම් එක දැන් මේ ළමය ඇවිල්ලා වාඩි වුණොත් එක කම්පියුට එකක අනිත් කම්පියුට එක තවත් ඊට වඩා හොඳට වැඩ කරනවා හරි අපිතුම් මේක්මට පොෆොමන්ස එක වැඩි හරි ප්‍රිසාසමික්මට දෙනවා දැන් තමුන් ඉදගත්තු කම්පියුට එක ස්ටක් වෙනවා වරි එක ප්‍රශ්න ඉති ඕහම ප්‍රශ්න වෙනකොට ඇත්තනම එකම රිසාල්ට දැන් තමු මොන කම්පියුට එක යස් කරත් එකම රිසාල්ට එක එන්ඩ ඕනෙන හරි තමුගේ දැනුමනන් චෙක් කරන්න එතකොට හැම කම්පියුට එකම හරි හැම ළමෙක්ට එකම රිසාට් එක දෙන විදිහ පොෆෝමන්ස් තියෙන්න්න හරි එතකොට එක නික හිතන්ට මේ ස්ටක්ෙන්ට ගන මේ එක ළමෙක් මට ඇවිල්ල මේ කියපු කතාවක් තමයි එයා ඒගොල්ලොන්ගේ චෙක් කරලා තියෙන්නේ මේ ෆොටෝෂෝප් ඉලස්ට්‍රේට හරි ඔන්න ඔය වගේ දේවල් පිරිමත් දැන් කම්පියුට එක් ගාව ඉඳගෙන ඉතින් එයා වැඩටික කරගෙන යද්දී කම්පියුට ස්ටක් වුණා හරි ඉති ස්ටක්ුණාම දැන් බලාගෙන ඉන්න ද මේක කොයිද වැඩ කරද කොයිද වැඩ කරයිද හරි ඉතින් දැන් ඒ ගැප් එක කොහෙන් දෙතකොට අල්ලන්න හරි දැම හරි ටයිම් ලිමිට් එක ලියන වෙලාවකට එයා ඒක නැතු එයා වෙන කම්පියුට එක වැඩ කරන්න සමල්ලාට යට ඊට වඩ ඉක්මට යට මේ උත්තර ටික තරගෙන හරි කිසි ප්‍රශ්න නැතු හරි මෙන්ටලි අවුල්ලනවානි සමල්ලට කම්පියුට රක්ුණා හරි ඉතින් ඔය වගේ ප්‍රශ්න නොවෙන්න ඕනේ ඇත්තරම එක්සෑම් එකක් රිලායබල් විදිහ රිසල්ටයක් දෙනවා එතකොට අනිත්තක තමයි රේට හරි මේකේ උත්තර බලන එක්කෙනන්න හරි අපි ඒකනම් මුදටම දන්න ඇති ගොඩක් අය මොකද සමහර කට්ටිය එක්සම්වලට හරි ලකුණු නිකන් දීගෙන යන සෙට්ටයක් තව කට්ටියක් ඉන්නවා ලකුණු ගන්න කියන්නේ ඒකටුන්ට මොනවා කරත් ලකුණු දෙන්න නැති පිරිසක් ඉතින් එතකොට බලන මනුස්සය අනුවත් මේ එක්සෑම් එක රිසාල්ට් එක වෙනස්සෙන මේකට හිතන්ඩ අපි අර ඉස්සල කතා කරේ බර කිරණ එක ගැන එක සමාගම් වලින් එක විදිහ ස්කේල්ස් ගානුවන් එක විදිහ ස්කේල්ස් ඒගොල්ලු දෙනවා හරි ඉතින් ඔය මොන ස්කේල් එක ගත්තා තමුන්ගේ බර එකම බර දෙන්න බැයි මොන ස්කේල් එකින් බැලුව හරි මොන සමාගම එක සමාගමකින් ගත්තාම ඒක 70ක් වෙනවා අනිත් එක ගත් අනිත් සමාගමින් ගහපු මේ ස්කේල් එකින් 50ක් විතර පෙන්වනවා හරි දොස්තර ගාවට ගියාම තව මේ බර මිනුමක් පෙන්වන්නේ එහෙමුණොත් මේක වැරදිනේ හරි ඕල පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මොකද එරර්ස් තියෙනවානේ හරි මැෂින්ස් වල එරර්ස් තියෙනවානේ ඒ වුණාට ලොකු මේ කිලෝ 10ක 20ක වෙනසක් වෙනවනම් හරි ලොකු ප්‍රශ්නයක් නේද හරි ඉතින් ඔය වගේ තමයි ඇත්තටම රේට් අනුව ඉතින් එක්සෑම් එක බලන මනුස්සයා ගොඩාක් ලකුණු දෙන්නේ නැති මහා හරි ටෆ් කෙනෙක් නම් හරි එතකොට එක්කෙනෙක්ගේ පේපර් එක එයා ගාවට යනවා අනිත් කෙනාගේ පේපර් එක තව ටිකක් ලකුණු දෙන කෙනෙක් ගාවට යනවා එතකොට ඉතින් දෙන්නටම හරි විදිහේ සාධාරණ විදිහේ රිසල්ට් එකක් එයිද ඉතින් මේකේ තමයි ආයි රිලයබිලිටි එක සෙට් වෙන්න ඕන හරි තමුන්ගේ පේපර් එක කවුරු බැලුවත් හරි ඒ ටෙස්ට් එක රිලයබල් නම් හරි ටෙස්ට් එකක් නම් එතකොට එකම ලකුණු එන්න ඕන ඉතින් මම මේක කතා කරන්න ගත්තේ අර මේ ස්ටුඩන්ට්ස් ලගේ ලකුණු අඩු වෙන වෙලාවට ගොඩක් වෙලාවට කියන්න මේක ස්ටුඩන්ට්ස් ලගේ වැරද්දක් කියලා
හරි මෙයා පාඩම් කරලා නැහැ. මෙයා හරියට කියන දේවල් අහගෙන ඉඳලා නැහැ. මෙයාට උත්තර ලියන්න තේරෙන්නේ නැහැ. මෙයා ප්‍රශ්න තේරුම් අරන් නැහැ. කොහොම කියන්නේ? හැබැයි මේ වගේ වෙලාවක කවුරුත් කියන්නේ මේක එක්සෑම් එකේ වැරද්දක්. හරි මේක දීපු පේපර් එකේ වැරද්දක්. මේක බලපු කෙනාගේ වැරද්දක්. ඒක කවුරුත් කියන්නේ නැහැ. ළමයාටම බැන්නොත් හරි. හරි ඉතින් එහෙම බයින එක හරි කියලා. එහෙම ළමයාගේ පැත්තෙමයි මේකේ වැරදි ටික තියෙන්නේ කියලා හිතනවා නම් ආයෙත් හිතලා බලන්න අර ඉස්සෙල්ලා මං කිව්ව බර කිරන්න ගත්ත එක්සෑම් එක. බර කිරන වෙලාවට බරේ වෙනසක් පෙන්නනවා නම් ඒක තමුන්ගේ වැරද්දක්ද නැත්නම් ස්කේල් එකේ වැරද්දක්ද?